ඌව වෙල්ලස්ස යනු ශ්‍රී ලංකා ඉතිහාසය තුළ අභිමානය සහ වීරත්වය රන්නකුළුන් ලියවුණු සුවිශේෂී ප්‍රදේශයකි. වෙල් ලක්ෂයක් ඇති ප්‍රදේශයේ අර්ථයෙන් වෙල්ලස්ස යන නාමය යෙදී ඇති බව අතීතයේ ජනප්‍රවාදවල සඳහන් වී තිබේ. ආර්ථිකය සහ කෘෂිකර්මය ගත් කල පුරාණයේ සිටම වෙල්ලස්ස හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම කෘෂිකර්මික මධ්‍යස්ථානයක් ලෙසය. වෙල්ලක්ෂය මහා පරාක්‍රමබාහු රජ සමයෙහි විශාල වශයෙන් වී වගා කළ නිසා මෙම නම ලැබී ඇත. වර්තමානයේ අද වන විට රබර්, උක්, බඩේරුඟු සහ ගම්මිරිස් වගාව සඳහා වෙල්ලස්ස විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කය ප්‍රසිද්ධියක් ලබයි. භූගෝලීය පිහිටීම වෙල්ලස්ස ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. බිබිල, මැදගම, බුත්තල සහ වැල්ලවාය වැනි නගර මෙයට ඇතුළත් වන අතර මධ්‍යම කඳුකරයට මයිල්ම 4 තැනිතලා භූමියක මෙය පිහිටා ඇත. ස්වභාවික සෞන්දර්යය සහ උරුමයන් ගත් කල ඇල්ල සහ රාවණා ඇල්ල සංචාරකයන්ගේ ආකර්ෂණ දිනාගත් සොඳුරු තැනක්. මල්ලත්තාවැල පුරාණ රජමහා විහාරය ඓතිහාසික වැදකමක් ඇති ස්ථානයකි. වෙල්ලස්ස යනු හුදෙක් ප්‍රදේශයක් පමණක් නොව එහි සිංහලයාගේ නොනමන කොන්දක් සහ දේශප්‍රේමයේ ජීවමාන සාක්ෂියකි. යාළුවනේ මෙවැනි වීඩියෝ තවත් නැරඹීමට මොඩ්ගොවියා පේජ් එක ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම සුබ වෙන්න ඕනි. ජය වේවා.